Stories, I'm a fool for your love. Hey guys, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න ගෙනාවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් no bake cheese cake එකක්. ඉතින් මේ ingredients ටික තමයි ඕන වෙන්නේ. ඒ වගේම විශේෂ දෙයක් කියන්න තියෙනවා. මම අද ගත්ත pan එක අඟල් 9මාරක pan එකක් ගත්තේ. ඒ වගේම මේකේ depth එක 4.5 cm වුණා. ඉතින් මේ pan එකෙන් තමයි අද අපි මේ රසම රස cheese cake එක හදන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මොනවාද අද අපිට ඕන වෙන ingredients කියලා. මුලින්ම cream cheese gram 400ක්. ඊට පස්සේ ඔයාලා කැමති බිස්කට් එකක් ගන්න පුළුවන්. මම අද ගත්තේ බිස්කොෆ් එක. මේකේ බේස් එක හදාගන්න. ඊට පස්සේ whipping cream මිලිලිටර් 250ක්. vanilla චුට්ටක් ඕන. condensed milk tablespoon 3ක්. gelatin gram 15ක්. පස්සේ මම melted butter ගත්ත මෙතන gram 160ක්. ඉතින් මේ ටික තමයි mainly අපිට මේ cheese cake එක හදන්න ඕන වෙන්නේ. අපි ඉක්මනට යමු cheese cake එක හදන්න. මම දැන් මුලින්ම කරන්න යන්නේ cheese cake එකේ base එක හදාගන්න. මම ඒකට අද use කරන්නේ Biscoff biscuit එක. ඒ වගේම special දෙයක් කියන්න ඕනේ මේ cheese cake එකේ base එක හදන්න අපිට හැම biscuit එකම use කරන්න බෑ. ඒකට අපි ලංකාවේ නම් ගත්තොත් මාරි බිස්කට්, ඔරියෝ ඒ වගේ දේවල් කියන්නේ ස්වීට් ගොඩක්ම නැති එකක් තමයි මේ බේස් එක හදන්න අපි යූස් කරන්න ඕන. එහෙනම් අපි දැන් මේ චීස් කේක් එකේ බේස් එක බිස්කට් බේස් එක හදාගමු. මම එක මෙන්න මේ බ්ලෙන්ඩර් එකේ තමයි කුඩු කරගන්නේ. මේක අපිට ඉක්මනට කරගන්න ඕන හින්දා මම මේ විදිහට කෑලි වලට කඩලා තමයි මේ බ්ලෙන්ඩර් එකට දාගන්නේ. ඒ වගේම මේ බිස්කට් එක ගොඩක් කුඩුම කරගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයට වගේ තමයි මේක කුඩු කරගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි මික්සර් එක එන්න ඕන. අපි දැන් මේ හදාගත්ත මික්සර් එක මෙන්න මේ pan එකට දාලා එක level එකකට තුනී කරගන්න ඕන. ඉන්න මේ විදිහට තමයි දැන් මම මේක මේ pan එකට තියලා සමතලා කරගත්තේ. දැන් මම මේක ෆ්‍රිජ් එකේ විනාඩි 20ක් 30ක් වගේ හොඳට සෙට් වෙනකම් තියාගන්නවා. දැන් මම යන්නේ කිරි මිශ්‍රණය හදාගන්න. ඒකට මම මුලින්ම ජෙලටින් ග්‍රෑම් 15ක් මෙෂර් කරගන්නවා. දැන් මම condensed milk එකකින් tablespoon 3ක් මෙන්න මේ වගේ චූටි බෝල් එකකට දාගන්නවා. condensed milk එකට gelatin එකෙන් චුට්ට දාගන්න ගමන් මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මං වැනිලා එසන්ස් ටීස්පූන් එකකුත් මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා. දැන් මම මේ කිරි මිශ්‍රණය ඩබල් බොයිල් කරගන්නවා මේ විදිහට.
ග්‍රෑම් 400ක ක්‍රීම් චීස් ප්‍රමාණයක් තමයි අපිට ඕන වෙන්නේ. මම දැන් ඒක බෝල් එකකට දාගත්තා. ඊට පස්සේ මේ වගේ ග්‍රෑම් 50ක අයිසින් සුගර් ඕන වෙනවා. ඒ ටික දැන් අපි මෙන්න මේ ක්‍රීම් චීස් වලට දාලා පොඩ දාලා මික්ස් කරගන්නවා. මම දැන් කරන්න යන්නේ අපේ චීස් කේක් එකට ඕන වෙන විපින් ක්‍රීම් මිශ්‍රණය හදාගන්න. ඉතින් මම ඒකට විපින් ක්‍රීම් මිලිලීටර් 250ක් අරගෙන තියෙනවා. ඒකයි මම සීනි ග්‍රෑම් 50ක් මේ විදිහට හොඳට පවුඩර් එකක් වෙන විදිහට බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් මේ දෙක තමයි අපිට මේ මිශ්‍රණය හදන්න ඕන වෙන්නේ. මුලින්ම මම හොඳට පිරිසිදු බෝල් එකක් අරගෙන ඒකට මේ විපින් ක්‍රීම් ටික මේ විදිහට දාගන්නවා. මේ විපින් ක්‍රීම් ටික මම ස්පීඩ් කරගෙනම බීට් කරගන්නේ. එකේ තියාගෙන තමයි බීට් කරගන්නේ. මේ විපින් ක්‍රීම් මිශ්‍රණයට අපි කලින් ඩබල් බොයිල් කරගත්තු ජෙලටින් ටික එකතු කරගන්නවා. දැන් මම පවුඩර් කරගත්ත සුගර් ග්‍රෑම් 60කුත් මේකට එකතු කරගන්නවා. දැන් මම මේ හදාගත්ත ක්‍රීම් චීස් ටික මේ විපින් ක්‍රීම් මිශ්‍රණයට දාන්නවා. ෆ්‍රිජ් එකේ හොඳින් සෙට් වෙන්න තිබ්බ මේ බිස්කට් බේස් එක දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් මම ඒකට මේ ක්‍රීම් චීස් මිශ්‍රණය දාගන්නවා. දැන් මම මේ හදාගත්ත මිශ්‍රණය ඕවර්නයිට් ෆ්‍රිජ් එකේ හොඳින් සෙට් වෙන්න තියාගන්නවා. දැන් මම මෙතන ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් ග්‍රෑම් 250ක් විතර අරගෙන තියෙනවා. දැන් මම ඒ ටික හොඳින් සෝදලා කපා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට මෙතන ස්ට්‍රෝබෙරිස් නැත්තම් ඕනම පළතුරක් ගන්න පුළුවන්. අඹ, අන්නාසි, ෆැෂන් ෆෘට් ඒ වගේ දේවල් මේ ටොපින් එක හදන්න ගන්න පුළුවන්. දැන් මං හොඳින් සෝදලා කපාගත්ත මේ ස්ට්‍රෝබෙරිස් ටික මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා. ඉතින් මම මේකටම සීනි ග්‍රෑම් 30කුත් එකතු කරගන්නවා. ඉතින් සීනි ග්‍රෑම් 30ත් මේකටම එකතු කරගෙන මේක දැන් මං අඩු ගින්දරේ තමයි උයාගන්නේ. හීට් එක වැඩි කරගන්න එපා. එතකොට මේක පිච්චෙන්න පුළුවන්. සීනි වලට මම වතුර මුකුත් යූස් කරන්නේ නැහැ. මේ ස්ට්‍රෝබෙරි ජූස් එකෙන්ම තමයි මම මේ ටොපින් එක හදාගන්නේ. ඉතින් ඔයාලට මේක නිවුනට පස්සේ ඕන නම් මේ විදිහටම එකතු කරගන්නත් පුළුවන් ටොපින් එකක් විදිහට. ඒත් මම මේක චුට්ටක් බ්ලෙන්ඩ් කරගන්නවා ක්‍රීම් එකක් විදිහට. ඉතින් මන් දැන් මේ විදිහට ජෙලටින් ග්‍රෑම් 5කට වතුර ටේබල් ස්පූන් 2ක් එකතු කරගන්නවා. එකතු කරගෙන ඒක මන් දැන් මේ විදිහට ගෑරුප්පුවකින් හොඳින් දිය කරගන්නවා. අපිට මේ විදිහට ජෙලටින් ටිකක් ඕන වෙන්නේ අපි දැන් හදාගත්ත ස්ට්‍රෝබෙරිස් ටික කේක් එක උඩ හොඳට සෙට් කරගන්න. ජෙලටින් ටික ස්ට්‍රෝබෙරිස් වලට මේ විදිහට හොඳින් එකතු කරගෙන ඒ දෙක හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඕවර්නයිට් තියලා හොඳින් සෙට් වෙලා ගත්ත කේක් එක තමයි මේ තියෙන්නේ. දැන් මම ඒකට මේ ස්ට්‍රෝබෙරි ටොපින් එක උඩින් හැම පැත්තටම යන විදිහට එකතු කරගන්නවා.
ඉතින් මන් දැන් මේ චීස් කේක් එක පැය 6ක් 7ක් වගේ හොඳින් සෙට් වෙනකන් ආපහු සැරයක් ෆ්‍රිජ් එකේ තියාගන්නවා. මේ තියෙන්නේ ෆයිනල් අවුට්පුට් එක අපේ චීස් කේක් එකේ. අපි බලමු දැන් මේක කාලා රසද කියලා. මාරම රසයි. ඔයාලට පේනවා ඇති මේ ලේයර්ස් 3 අර හරියටම ලයින් එකකින් වෙන් වෙලා තියෙනවා. මේ රසම රස vlog එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. ආයෙ දවසක ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. bye.